අද අපට සුවිශේෂී දවසක්. ගුණරුව සුවඳ වැඩසටහනේ 50 වෙනි දිනය අදයි. වැඩසටහන් 50ක් පුරා අප සමග රැඳී සිටි ප්‍රේක්ෂක ඔබට ස්තුතිවන්ත වෙමින් අපි අද සූදානම් අපේ වැඩසටහනේ අතීතයට මඩක් හැරී බලන්නට. ආයුබෝවන් ඔබතුමාට. අපි ගුණරුව සුවඳ වැඩසටහන ආරම්භ කළේ හෙළේ මහා ගාන්ධර්වයාණන්ට පණ්ඩිත් අමරදේවයන්ට ගුණරුව සුවඳ උත්තමාචාර පිරිනමමින්. ඔහු අපේ පළමු වන වැඩසටහනට ආලෝකය හා ආශිර්වාදය කළා. ඔහු ඔහුගේ රසිකයන්ට විශේෂ ආමන්ත්‍රණයක් කළේ කලාවේදියෙකුට රසිකයන් යනු මත්ස්‍යයෙකුට දියවැනි බව ප්‍රකාශ කරමින්. එලෙසින්ම ගුණරුව සුවඳ වැඩසටහනටද රසික ඔබ ආඩම්බරයක්. පණ්ඩිත් අමරදේවයන්ගේ නැරඹි ගුණරුව සුවඳ එතැන් සිට ඉදිරියට පියවරෙන් පියවර පැමිණි ගමනේ සුවිශේෂී කඩයිම් කීපයක් සමගින් අපි අතීතය ආවර්ජනය කරමු. සුහද ඔබ හද මණ්ඩල පිරිමදින මෙවුරු සර එදා වාගේම තවම සියුම් මැලි සනාතන රස රඳන මියුරු සර මන බඳන සවන් දෝතින් රැගෙන සිව්දිගෙන ඔබ එන්නේ ඒ නිසයි මා පැමිණි දිගු ගමන ඉම පෙනෙන ගිරි මුදුන දුලන නිල් තරු එළිය ඔබ ඇසයි ඒ ඇසේ අග රඳන කඳුළු බිඳුවක සීල එදා වාගේම අදත් මට දැනේ එදා වාගේම අදත් මට දැනේ. ඉතින් සඳහා සමය ගෙවමින් ඉන්නේ නමුත් මෙතෙක් කරන ලද රසක් නිර්වාණ පිළිබඳ කතා කරනකොට මට මහා ලැබෙනවා පුදුම ආත්ම තෘප්තියක්. සමහර වෙලාවට මිනිස්සුන්ගේ හිත්වල ඉන්න දෙවිවරු සදාකාලිකයි. ඉතින් ඔවුන් අමරණීයයි. ඉතින් එවන් අමරණීය දෙවිවරුවක් අමරදේවයන් මා අභියස සිටින්නේ. මෙතුමාණන් මා විශ්වාස කරනවා මා විතරක් නෙමෙයි මම හිතන්නේ ඔබත් විශ්වාස කරනවා. අපේ රටේ තවත් පරම්පරා ගණනාවක් ඉදිරියට මෙතුමාණන් අමරණීය වෙලා ජීවත් වෙයි. රත්නමාලිස කිරණයි මහබෝ සෙවණයි තිසාවවයි සීවිරිය මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරණි යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා. බර්ටි ගුණතිලක කිව්වහම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් අද දවසේ බර්ටි ගුණතිලක ජීවත් වෙන්නේ කුමන ආකාරයකින්ද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අද දවසේ කොහොමද ජීවිතය ගෙවෙන්නේ ඔබතුමාගේ? සුන්දරයි. මේක පිටිසර පළාතක් නාගරික කාලයක් ඉඳලා මෙහාට ආවට පස්සේ ලොකු විශාල වෙනසක් දැනෙනවා. ඒක නිහඬ ජීවිතයක් ගත කරන්න හොඳ පළාතේ ජීවනවල හිතෙනවා.
මම හරි ආසයි බොම්බයි මුටයි වගේ සරල රසකයි වලට. හැමදාම උදේ පාන්දර ඉස්කෝලේ යන වෙලාවල බොම්බයි මුටයි කාරෝ එනවා. ඒ එනකොට මහපාරදී අල්ල ගන්නවා මම. කොහොම හරි අල්ලගෙන බොම්බයි මුටයි අල්ල ගන්නවා. රාජපක්ෂ, රාජකරුණා, මහාවාසල, දුක්ගන්නා, දිසානායක, මුදියන්සෙලාගේ ජයරත්න බණ්ඩා දිසානායක. මුලින්ම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ. මගේ ගම රඹුක්කන. ඔය දැන් තියෙන පින්නවල අලියානාථාගාරය තියෙන්නේ. අන්න එතින කිලෝමීටර් 3ක් විතර ගියාම හම් වෙන පරණ ගමක් පුවක් මොටේ කියලා. අන්නේ ගමේ උපන්නේ හරි ලස්සන ගමක්. දෙපැත්තෙන් කඳු වැටිය මැද වෙල්යාය. ඒ වෙල්යාය මැද දූපතක් තියෙනවා. ඒකේ තමයි පන්සල තියෙන්නේ. පන්සලයි ගෙවල් 3ක් තිබ්බා. අපේ ගියයි තව ගෙවල් දෙකක්. කාර්යබහුල වෙලාවක අපිට මේ වැඩසටහන සඳහා ඉඩකඩ සරසා දුන් ඔබතුමියව අපි වැඩසටහනට ආයුබෝවන් කියලා පිළිගන්නවා. තනාවට මම පොඩි කාලේ නම් මට පීනන්න ගියා. සෙන්ට් තෝමස් කොලෙජ් එකේ පූල් එකක් තිබුණා, ස්විමින් පූල් එකක් තිබුණා. මම ඒ ඉස්කෝලේ විතරයි එතකොට ස්විමින් පූල් එකක් තිබුණේ. ඉතින් අපි තෙනසුරාදට එහාට එක්කගෙන ගිහිල්ලා පීනන්න ගන්නවා. ඒ බොහොම කුඩා කාලේ ඉඳන් මම පීනන්න ඉගෙන ගත්තා. තව එකක් ඉස්කෝලේ වත්ත යන්නේ අර බේර වේරි ළඟටම. එතනින් අර පොඩි මේ ඉබිපැටවෙම වත්තට එනවා. ඉස්කෝලේ වත්තට එනවා. උන් එක්ක අපි සෙල්ලම් කරනවා. හරි සුන්දරයි එතකොට. ඉස්සෙල්ලාම කෙරුවේ රේඛාව නෙවෙයි. මේ ට්‍රැෆික් පොලිසියට be safe or be sorry කියලා වාහන මේ එලවන්නේ කොහොමද හොඳ විදියට නරක විදියට කියලා ඒක තමයි ඒක පෙන්වන්නයි මේක කෙරුවේ. be safe or be sorry කියලා. ඊට පස්සේ තමයි රේඛාව කියන්නේ. මම ගීත රචකයෙක් හැටියට රටේ රසිකයන් හඳුනාගත්තේ නන්දා මාලිනී ගායනා කළ සකුරා මල් පිපිලා කියන ගීතය නිසා. සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල්වන පියසි නිදි මත නැති හිරු පායා ඇත උමතුරකින් මහරෑ
අසම්මත ගීතයක්. ඒ කියන්නේ නොසිදු වෙන දේවල් සිද්ධ වෙන්නේ. මේ මාළු ගොඩබිමේ ඇවිදිනවා. රැය හඳ පායලා තියෙනවා. අපේ ගහකොළවල සකුරා මල් පිපිලා තියෙනවා. මේ වගේ අසම්මත දේවල්. මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ මිල්වන පියසි නිදිමත නැති කිරු පායා ඇත උමතු වෙතින් මහරෑයාමි පස්සේ මම රංජිත් කිව්වා මෙහෙම එකක් කියලා තියෙනවා මොකද කරන්න කිව්වා. හැබැයි ඒකට සුදුසු කැමරාවකුත් තිබ්බා. පෙර කිව්වා කලම් මුදලල්ලින් අහලා කැමරාවේ ඔය ටික අපි අරගමු කියලා කිව්වා. මම ගිහ මුදල් මහත්තයාට කිව්වා මේක මට දෙන්න කැමරාවක් දෙන්න. ඕක නම් දෙන්නම් කැමරාව හැබැයි වරසම් කරගන්න ඕනේ කියලා. ඒ පතේ කියන ජර්මන් කැමරාවක්. පස්සේ ඒකත් අරගෙන ඒකෙන් මේ අනෝම වත්තල දෙනියයි මමයි රංගපෑවේ. රංගපාපුවාම ඉතින් අපිට රංජිත් පුළුවන් විදිහට රංගපෑ මේ ඩිරෙක්ට් කරුවා අපි රංගපාලේ වෙලා ඕකට මූලිකත්වය දරුවේ ඇත්ත වශයෙන්ම මේ කතාව ලිව්වේ බර්ටි ගුණසේකර මහත්තයා ලිව්වේ. නමුත් ඒ කතාව වෙනස් කෙරුවා රංජිත් පෙරේරා. බොහෝ දෙනා අතර කියනවා මේ දෙසැම්බර් මාසයේ ලෝක විනාශයක් සිදු වෙයි කියලා. තවත් විටක කියනවා මේ දින 3ක අඳුරු කාල පරිච්ඡේදයක් උදා වෙයි කියලා. මා දුටු ඔබ පුවත්පත් හරහා මේ පිළිබඳව ප්‍රකාශයන් කරලා තිබෙනවා. මේ ගුණරුව සුවඳ නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙනුත් මා කැමතියි ඔබේ අදහසට එකතු කරනවා. මත් වශයෙන්ම කියන්න ඕනේ මිනිසුන්ගේ මුලාවේ දාලා තියෙන්නේ. එක එක්කෙනා පිටරට වලින් ආසායතනේ නම ගාවලා දැන් ඉන්ටර්නෙට් එක එවන්න පුළුවන්. ඒවා කෙලින්ම අපේ ජනමාධ්‍යයි වලින් ඒක අපේ රටේ අයගේ තොලුවට දාලා මේක ලෝක විනාශයක් කියනවා. දෙසැම්බර් 21 22 23 ඉර පායන්නෙත් නැහැ කියලා. මට ඒක හිතා ගන්නත් බෑ. මේ ඉර පායන එක වෙනවමයි. ඒක නවත්තන්න කිසි කෙනෙක්ට බෑ. ඉර නැත්තේ රැයට විතරයි. අඳුරු කාලේ ඒත් අපේ ඉර වටේ ගමන් කරනවා. අර ඉර හෙවණලට අවුවෙලා ඉඳලා අපිට රාත්‍රී කාලේ හැටියටයි තියෙන්නේ. එහෙම මිසක් අඳුරු මුළු ලෝකෙටම අඳුරක් එන්නේ නැහැ. එමනම් ඉර විනාශ වෙන්න ඕන. එහෙම ගතියක් එන්න මේක මුසාවක් බියවදින දෙයක් නැහැ. අභ්‍යවකාශයේ ඉඳලා කිසිම වස්තුවක් එන්නේ නැහැ. පොළොව හා ගැටෙන්න කිසිම වස්තුවක් දැනගන්න නැහැ. ඒ කියන්නේ උල්කාපාත වැසි නිතරම දවසකට ටොන් ගානක් ආසෙන් කඩාගෙන වැටෙන උල්කාපාත. බය වෙන දෙයක් නැහැ. රැයට අපේ රැයට එනවා විතරයි අපි දකින්නේ. අර කවිවල හන්ද ඒව දිලිසෙනවා. පොළොවට වැටෙනකොට දවල් කාලෙත් උල්කාපාත වැටෙනවා. ඒවා ඉහළ ආසෙත් දැවෙනවා. දැවෙන නැති ටොන් ගණන් බර ඒවා කලාතුරකින් තමයි පොළොවට වැටෙන්නේ. ඒවා උල්කාශ්ම හැටියට. ඉතින් අනිත් එක භූමිකම්පා ඒතකොට කාලගුණ වෙනස් වීම ඇති වෙනවා. ග්‍රහය එක පහක් එක දිගටම පිහිටන්නේ නැහැ. පිහිටන තත්ත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ. ඉතින් ග්‍රහය බලා ගන්න ඕන නම් ඉන්න ග්‍රහය ටික හැන්දෑ 6 ඉඳලා පංගුදා පාන්දර වෙනකම්ම ආසදියා බලන්න ඕනේ. 5 දින බලා ගන්න. ඒක එල්ලේ පිහිටන මේකක් නැහැ. තව කාලයක් යයි තව 2028 වෙනකොට නම් ඒ වගේ ග්‍රහය 5 දිනක් විතර එන්නේ තියෙනවා. ඒ වුණාම ග්‍රහකින් බලපෑමෙන් මේ මහා විශාල විනාශයක් මේ රටට වෙන්නේ නැහැ. මේ ලෝකෙට වෙන්නේ නැහැ. සින්දුවක් හදනකොට ඒක ඔක්කොම දැන් පුෂ්ප කුමාර කිව්වා ඇති ටීම් වර්ක් එකක්. දැන් මේ වයලින් එක ගිටාර් එක ඩ්‍රම ඔක්කොමලා මේකට දැන් දෙනවා. මගේ පැත්තෙන් බැලුවොත් මේ
සින්දුවක් ලියනකොට මම පංගුව වැඩිපුරම මිනිත්තු 10ක් 15ක් යනවා සින්දුවක් හැදෙන්න. Memory clear, long time ago, jungle alive, familiar sound. Samba friend, nowhere to go, what to do, mind underground. La da 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 da, la da 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 da, la da 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 dee da da dum, la da 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 da. Vedda girl, disintegrating, tired love, no child to bear. Elephant friend, staring, staring, heavy my heart, full of care. මොනවා කෙරුවත් රටට ආදරෙන් ජීවත් වෙන්නේ. ඒකයි කියන්නේ. එතකොට තමන්ටත් අනිත් අයව ආදරේ වෙයි. දැන් මේ සටන් විරාමයක් තිබුණා. ඒ සටන් විරාමය කඩනකොට මම හිටියේ ත්‍රිකුණාමලේ වරායේ රණසුරු නෞකාව මත. ඒකට බෝම්බයක් තියලා තමයි ඒ සටන් විරාමය කැඩුවේ. ඉතින් ඒ යාත්‍රාවේ හරියට අඩක් පමණ උඩට විසි වෙලා විනාශ වෙලා ඉතුරු වුණා කෑල්ලක්. ඒකේ හිටපු මං හිතන්නේ 16 දෙනෙක් විතර යනකොට ඒ යාත්‍රාවේ හිටියා උඩ රාත්‍රී 12ට විතර 12 දෙනෙක් මැරුණා. මමයි තව 4 දෙනෙක් විතර තමයි ඉතුරුනේ. මට මතකයි ඒ රාත්‍රිය ඊට පස්සේ ඉතුරු වෙච්ච කෑල්ල මූදට වැටුණා. ඉතින් ඔක්කොම ගොඩ ඉන්න අය කෑ ගැහුවා ගොඩට එන්න කියලා. එනකට මගේ හිතේ තිබුණ ඒ දවස්වල කවදා හරි මං ඉන්න යාත්‍රාවට කරදරයක් වුණොත් මම තමයි අන්තිමටම එතනින් පිටත් වෙන්නේ. අනිත් ඔක්කොම හොයලා කියලා. මම රෑ ඒ අවස්ථාවෙත් විදුලි පන්දමක් ඉල්ලගෙන විනාඩි 20ක් විතර කාලයක් තුල ඒ කෑල්ල ඇතුළට ගිහිල්ලා ආයසරයක් අතක් පැනලා මේ ජීවිතය සමග පොරබඳන තවත් නිලධාරියෙක් අරගෙන ගොඩට එන්න තරම් මට ශක්තිය තිබුණා. ඉතින් ඒ කාලය නිම වෙලා මම ගොඩට එනකොටම ඊළඟ සූර්යයා කියන යාත්‍රාවත් විනාශ වුණා. ඒ කියන්නේ මම මේ කාර්ය කරනකොටත් තව කොටි කණ්ඩායමක් මුහුදේ යට ඉඳලා තියෙනවා. ඉතින් මම හිතනවා එදා මට හිතුණා මේ සාමාන්‍යයෙන් අර එක්කෝ අපි දිහා බලාගෙන කවුරු හරි ඉන්නවා ජීවිතේ බේරගන්න. එහෙම නැත්නම් අර දෛවය කියන එක කාටවත් වෙනස් කරන්න බෑ කියලා හිතා. හොඳයි. ඔබ හිතන විදිහට මේ ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාවක්ද කලාවක්ද? ඇත්තම දෙකක්ම වෙන්න ඕනේ. විද්‍යාව අතරින් අපි මොනවද කරන්නේ? අපි කරන්නේ ස්පේස් නැත්තම් ස්පේස් කියන්නේ අවකාශය කියන එක අපි එකින් එකට එක් කරලා යම්කිසි සමාජීය වමනාවකට අපි ඒක හරිගස්සනවා. දැන් අපි කියමු පන්සලක් කිව්වොත් සමහර ඒ අවකාශ ඇත්තෙම එක විදිහකට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පන්සලක් වෙන්නේ නැහැ. මොකද පන්සලට ඇතුල් වෙන්න එක විදිහක් තියෙනවා. පන්සලට ගිහිල්ලා වඳින්න එක විදිහක් තියෙනවා. ඒ වගේ ඒ අවකාශ තියෙනවා. නමුත් සයිට් එකෙන් සයිට් එකටත් ඒ අවකාශ අපිට එක ස්ටෑන්ඩඩ් විදිහකට කරන්න බෑ. සයිට් එකට ගියාම ඇත්තෙම ඒවා වෙනස් වෙන්න තියෙනවා. ඉතින් ඇත්ත වාස්තු විද්‍යාව කියන්නේ ඒ ස්පේස් කියන එක, අවකාශ කියන එක රේන්ජ් කරන එක, ඒක හැඩගස්වන එක. එතනින් එහාට තියෙනවා කලාව. මොකද ඒක අපිට කරන්න පුළුවන් මිනිස්සෙක් ඒ අවකාශ තුලින් යනකොට තෘප්තියක් ඇති කරලා දෙන්න. ඉතින් ඒ අතරේ ඒක තමයි ඇත්තෙම කලාවෙන් කරන්න පුළුවන්.
ඉතින් මේ දෙකම ඇත්තෙම තියෙනවා. ඉතින් ඒක නිසා ඒක දෙකක් වෙනවා. මේ වන විට ගුණරුව සුවඳ වැඩසටහන් 50 කඩඉමට ලං වී තිබෙනවා. ඔබ මීට පෙර දුටු රූපරාමු තුලින් ඔබ හමු වූ සම්මානනීය පුරවැසියන් මෙන්ම සියලු වැඩසටහන් අර්ථ ගැන් වූ ගෞරවනීය පුරවැසියන් මෙලෙස හඳුනා ගනිමු. අපි මේ සූදානම් වන්නේ 50 වන වැඩසටහනෙන් අදට ඔබෙන් සමුගෙන යන්නට. සමුගෙන ගියත් අපි ලබන සතියේ බදාදා සවස් 6ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් ඔබ හමු වන්නට සූදානම්. වැඩසටහන් 50ක් පුරා අප සමග සිටි ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තුතිවන්ත වෙමින් අපි ඔබට ආරාධනා කරනවා තවත් ඉදිරියටත් අපත් සමග රැඳී සිටින ලෙස. එහෙමනම් අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගෙන යනවා.